ආයුබෝවන්. ඉතින් අද වීඩියෝ එක 2026 එක ශ්‍රේණියේ ගුරුවරුන්ට. මම අද හිතුවා සෞන්දර්ය අධ්‍යාපනය විෂය ගැන කතා කරන්න. කලින් අපි පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයේදී කරපු සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් වෙනම විෂයක් විදිහට වෙනම කාලච්ඡේදයකදී හදාරන්න නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් දිනපතාම මිනිත්තු 10ක කාලයක් මේ සඳහා වෙන් කරලා තියෙනවා. ඒ වගේම ගුරුවරුන්ට සෞන්දර්ය ගුරු මාර්ගෝපදේශයක් ජාතික අධ්‍යාපන ආයතනයෙන් ලබා දීලා තියෙනවා. ඉතින් මේ සෞන්දර්ය ගුරු මාර්ගෝපදේශයේ තියෙන දේවල් වගේම ඊට අමතරව මේ සෞන්දර්ය විෂයට අපිට කරන්න පුළුවන් දේවල් ගැන තමයි මම අද කතා කරන්න හිතුවේ. සෞන්දර්ය ගුරු මාර්ගෝපදේශයේ චිත්‍ර, නර්තනය සහ සංගීතය කියන විෂයන් වලට අදාළව ක්‍රියාකාරකම් කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා. මුලින්ම චිත්‍ර විෂය ගැන කතා කරොත් චිත්‍ර විෂයට ක්‍රියාකාරකමක් ඇතුළත් කරලා තියෙනවා. එතනදී රේඛා වර්ග සහ සීරීම් සිතුවම් ගැන තමයි අවධානය යොමු කරලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රියාකාරකම් වලින් ළමයින්ට චිත්‍ර ඉගෙනීම සඳහා මූලික වෙන රේඛා වර්ග ගැන ඉගෙන ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ වගේම රේඛා වර්ග අඳින්න, රේඛා සිතුවම් නිර්මාණය කිරීම මෙතනදී සිදු කරන්න පුළුවන්. ඒ වගේම සංගීතය කොටසෙදි තියෙනවා මානසික සංවේදීතාවය ඇති කරන්න අභ්‍යාසයක් විදිහට ඕම්කාරය පුහුණු කරන්න. මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ එක ශ්‍රේණියේ ඉඳලම ළමයින්ගේ මනස සුවපත් කරන්න. ඒ වගේම පාඩමට අවධානය රඳවා තබා ගන්න පුහුණු කිරීම. ඒ වගේම තමයි සිසුන්ව නම්‍යශීලී කිරීම කියන අරමුණු ඇතුව තමයි මේ ඕම්කාරයට දැහැන්ගත කරවීම සිදු කළ යුතු වෙන්නේ. ඒ වගේම නර්තනය කොටසට අනුකරණයන් කියන්නේ පාසල් පරිසරයේ තියෙන ගස්වැල් සුළඟට සෙලවෙන විදිහ, ඒ වගේම පාසල් පරිසරයේ නැත්තම් නිවෙස් පරිසරයේ ඉන්න සත්තු, ඒ සත්තුන්ගේ චලන, ඉරියව් වගේ දේවල් අනුකරණය කරන්න. ඒ වගේම පාසල් පරිසරයේ එහෙමත් නැත්නම් නිවෙස් පරිසරයේ විවිධ අවස්ථා චලන වලින් නිරූපණය කරන්න. උදාහරණයක් විදිහට වැස්ස, සුළඟ වගේ අවස්ථා. මීට අමතරව තවත් රිද්මය වගේ දේවල්, ඒ කියන්නේ ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක් බව ළමයින්ට අවබෝධ කරවීම, ඒ වගේම තාලය ගැන අවබෝධයක් ලබා දීම, ඒ වගේ දේවල් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම හඬ හැසිරවීම ගැනත් සෞන්දර්ය මාර්ගෝපදේශයේ අන්තර්ගත වෙනවා. ඉතින් එතනදී පාසල් පරිසරයේ ඇසෙන විවිධ හඬවල්, ශබ්ද අනුකරණය කරන්න අවස්ථාව දෙන්න. ඒ වගේම විවිධ හඬ අනුව අදහස් ප්‍රකාශනය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක, ඒ වගේ අභ්‍යාස කිහිපයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ මාර්ගෝපදේශයේ තියෙන ක්‍රියාකාරකම් එක්ක දිනකට වෙන් වෙලා තියෙන මිනිත්තු 10 වෙනුවෙන් කොහොමද අපි මේ ක්‍රියාකාරකම් ටික සැලසුම් කරගන්නේ? සෞන්දර්ය අධ්‍යාපනයේ විෂයට අපිට කරන්න පුළුවන් දේවල් තව තියෙනවද? මේ වගේ ප්‍රශ්න කිහිපයක් මගෙන් අහලා තිබුණා. ඉතින් මම අද කියන්න හිතුවා මේ ගුරු මාර්ගෝපදේශයත් එක්ක ගලපගෙන කොහොමද අපි මේ කාලච්ඡේදයේදී අපේ පාඩම් සැලසුම් කරගන්නේ කියලා. ඇත්තටම අපිට ගුරු මාර්ගෝපදේශයක් ලැබෙන්නේ අපිට මඟ පෙන්වීමක් විදිහට. අපේ කාර්ය සාර්ථකව කරගන්න ලැබෙන මඟ පෙන්වීමක්, සහයෝගයක්, උදව්වක් විදිහට තමයි ගුරු මාර්ගෝපදේශයක් අපිට ලැබෙන්නේ. එතකොට ගුරු මාර්ගෝපදේශය හොඳින් අධ්‍යයනය කරලා ඒ තියෙන කරුණු, ඒ ක්‍රියාකාරකම්, ඒ පියවරයන් ඇතුළත්ව අපි කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක අපි වෙනම සැලසුම් කරගන්න වෙනවා. ඒකටනේ අපි වාර සටහනක්, සති සටහන්, දින සටහන් හදාගන්නේ. ඉතින් මෙතනදිත් දැන් ගොඩක් අයට තියෙන ගැටලුව තමයි මේ ක්‍රියාකාරකම් ටික කොහොමද අපි දවසකට මිනිත්තු 10ක් ගානේ කරනකොට කොහොමද අපි මේ ටික වෙන් කරලා මේ දේවල් විතරක්ද අපි කරන්න ඕන? මීට අමතරව දේවල් අපිට කරන්න පුළුවන්ද? ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම හිතුවා මේකට උත්තරයක් අද ඔයාලට දෙන්න. ප්‍රාථමික ගුරුවරු කොහොමත් නිර්මාණශීලීත්වයෙන් වැඩිනේ.
ඉතින් අපිට පුළුවන් මේ එක් විෂයට කියන්නේ සෞන්දර්ය අධ්‍යාපනයේ විෂය ඇතුළේ තියෙනවනේ කොටස් කිහිපයක්. චිත්‍ර, සංගීතය, නර්තනය වගේ. ඉතින් මේ එක් විෂය කොටස් වලට අපිට පුළුවන් වෙන වෙනම ක්‍රියාකාරකම් පෙළ ගැස්මක් හදාගන්න. ඒ කියන්නේ එක දවසට අපි කරන්නේ මෙන්න මේ ක්‍රියාකාරකම කියලා වෙන් කරලා අපිට පැහැදිලි සැලැස්මක් හදාගන්න පුළුවන්. ඉතින් එතනට මේ ගුරු මාර්ගෝපදේශයේ තියෙන ක්‍රියාකාරකම් අන්තර්ගත කරන්න පුළුවන්. ඊට අමතරව අපිට සෞන්දර්ය විෂයන් වලට අදාළ ක්‍රියාකාරකම් ඇතුළත් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කියනවා නම් සංගීතය කොටසට අදාළව ගුරු මාර්ගෝපදේශයේ මුලින්ම තියෙන්නේ ක්‍රියාකාරකම එක විදිහට ඕම්කාරය පුහුණු කිරීම. ඉතින් ඇත්තටම මුලින්ම එක ශ්‍රේණියට එන ළමයින්ට ඕම්කාරය පුහුණු කිරීම ප්‍රායෝගික වෙන්නේ නැහැනේ. ඒ නිසා අපිට පුළුවන් මුලින්ම සංගීතය විෂයට ළමයි දන්න කවි ඉදිරිපත් කිරීම. එක දවසකදී මිනිත්තු 10දී ළමයි දන්න කවියක් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න පුළුවන්. ඊට පස්සේ තවත් දවසක ගීත ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න පුළුවන්. තවත් දවසක ගීතයකට සවන් දෙන්න අවස්ථාව දීලා ඒ ගීතයේ අන්තර්ගතය ගැන ළමයිත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. ඒ සින්දුවෙන් මොනවා ගැනද කියවෙන්නේ? එන්න ඒ වගේ අදහසක්. ඒ වගේම තවත් දවසක සාමූහිකව ගීතයක් ගායනා කරන්න පුහුණු වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව පුළුවන් ආදේශ වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න. ගුරුවරයා වාද්‍ය භාණ්ඩයක් වාදනය කරනකොට ළමයිට ඒ වාදනයට සවන් දෙන්න අවස්ථාව දෙන්න. ඒ වගේ අභ්‍යාස මුලින්ම සිද්ධ කරන්න පුළුවන්. පියවරෙන් පියවර සරලත්වයේ සිට සංකීර්ණත්වයට යන ක්‍රමයක්නේ අපිට තියෙන්නේ. ඉතින් එතකොට පළවෙනිම දවසේ ඕම්කාරය පුහුණු කරන්නේ නැතුව අර වගේ සරල ක්‍රියාකාරකම් වලින් ඇවිල්ලා ළමයා ඒ සඳහා සූදානම් බව අපිට දැනෙන අවස්ථාවක් එනවනේ. ඒ අවස්ථාවේදී අපිට මේ ඕම්කාරය පුහුණු කිරීමේ අභ්‍යාසය ආරම්භ කරන්න පුළුවන්.